Hai ළමයි අන්න ඉතින් අද මම අරන් ආවේ කොණ්ඩේ ඉක්මනටම වවා ගන්න පුළුවන් වීඩියෝ එකක්. හරිද? දැන් මගේ කොණ්ඩේ සාමාන්‍ය දුරට වැවිලා තියෙනවා. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. මගේ කොණ්ඩේ ඒ ගානට වැවිලා තියෙනවා. මේ මාස 4ක් විතර ඇතුළත තමයි වැවුනේ. ඉතින් අපි බලමු කොහොමද මම ඉක්මනට වවා ගත්තේ කියලා. මම මෙච්චර කාලයක් කරේ නිකන් පොල් තෙල් කොණ්ඩෙට ගාපු එක. හැබැයි දැන් පොඩ්ඩක් ඒක වෙනස් කරා. ඒක නිසා වෙන්න ඕනේ කොණ්ඩේ මෙච්චර ඉක්මනට වැවුනේ. ඉතින් අපි බලමු මම කොහොමද කොණ්ඩේ ඉක්මනට වවා ගන්න තෙල් ගාගත්තේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගලන්ට කියන්නේ subscribe කරලා like එක දාන්න මතක කරන්න එපා. Maybe it's 3 first time we've gone through this. අපිට තෙල් එක රත් කරගන්න උණු වතුර ඕන වෙනවා. ඉතින් මං කේතලයට වතුර එකක් තියලා තියෙනවා. හොඳටම රත් වෙන්න. ඒ කියන්නේ උතුරනකම් මේ වතුර එක රත් කරගන්න ඕනේ අපි. දැන් ඉතින් වතුර එක රත් වෙලා ඉවරයි. මම මේ වගේ භාජනයකට වතුර එක දාගන්නවා. වතුර ඔක්කොම දාගන්නවා. මේ දැන් අපි තෙල් එක රත් කරගන්න තමයි හදන්නේ. ඒක නිසා රස්නේ උණු වතුර තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඔයාලා අත පුච්ච ගන්න එපා මේක මෙහෙම කරන්න ගිහිල්ලා පරිස්සමින් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ වගේ කෝප්පයක් ගන්නවා. ඔයගලන්ට කැමති කෝප්පයක් ගන්න පුළුවන්. හැබැයි ඒකේ ඇතුලේ වතුර තියෙන්න බෑ. මම දැන් මේ කෝප්පේ වතුර එක මැදින් තියලා ඒකට තමයි තෙල් එක හදාගන්න යන්නේ. එතකොට මේ තමයි මම යූස් කරන පොල් තෙල් එක. මේක මේ සුදු පොල් තෙල් නෙමෙයි පිරිසිදු පොල් තෙල්. දැන් මම මේකට මගේ පොල් තෙල් එකෙන් මූඩි 2මාරක් වගේ දානවා. මම මූඩි වලින් කියන්නම් ඔයාලට. තෙල් ටික මෙහෙම දාගෙන ඉවරනයින් පස්සේ අපි විනාඩි 5ක් විතර මේක තියන්න ඕනේ හොඳට රත් වෙන්න. දැන් විනාඩි 5ක් විතර ගියයින් පස්සේ මම මේක එළියට ගන්නවා. ඊට පස්සේ මම ඒකට එඬරු තෙල් එකතු කරන්න තමයි යන්නේ. මේක නම් මම ගත්තේ බේත් බඩු කඩේකින්. එඬරු තෙල් එකෙන් නම් මම එක මූඩියක් තමයි එකතු කරගන්නේ. ඉතින් මේ එඬරු තෙල් එක මම එකතු කරගත්තේ රත් වුණු තෙල් එකටමයි. ඊට පස්සේ මම විටමින් E කැප්සූල් එකක් තමයි එකතු කරගන්න හදන්නේ. කැප්සූල් එකට කට්ටකින් ඇනලා මම මේක හිල කරලා මේකට දාගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා විටමින් E කියන්නේ කොණ්ඩේ වර්ධනය වෙන්න, කොණ්ඩේ දිගට වැවෙන්න මාරම විදියට ඕමනා වෙන විටමින් එකක්. ඉතින් මේ අමුද්‍රව්‍ය තුන තමයි අපිට ප්‍රධානම වශයෙන් මේ තෙල් එක හදන්න ඕමනා වෙන්නේ. අඩු ඊයදමකින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හොඳ තෙල් එකක් මේක. ඉතින් දැන් තෙල් එක හදලා ඉවරයිනේ. අපි දැන් කොණ්ඩේ ගහගමු. ඊට කලින් කොණ්ඩේ මම පීරගෙන ඉන්නවා. දෙකට මෙදින් පීර ගන්නවා. හොඳට යටින් නම් කොණ්ඩේ ගැට ටික කඩාගෙන පීර ගන්න. දැන් තෙල් එක අරගෙන තියෙන තෙල් එක මේක ගාන්න තමයි තියෙන්නේ. මන්නම් ගන්න ඇඟිලි වලින් උළුම් ගැලේ උනත් ගාන්න පුළුවන්. මුලින්ම මේ මැද ලයින් එකේ ගා ගන්න ඕනේ. හොඳට ගා ගන්න. දැන් අපි තව සෙක්ෂන් එකක් බෙදා ගන්න ඕනේ. මම දැන් මෙහෙම මගේ නියපොතු තියෙන ඉඳන් මම නියපොත්තෙන්ම සෙක්ෂන් එක බෙදා ගන්නවා.
මට ඒක ලේසි 50ක් අරගෙන උනත් ඕගලන්ට සෙක්ෂන් බෙදන්න පුළුවන්. ඒත් මෙහෙම කරන එක මට ලේසි. ඒ කෑල්ල අරගෙන මම අනිත් පැත්තේ ගැටි ගාලා තියෙන එකේ ඔතනවා. එතකොට ඒක ලියෙන්නේ නැහැ. එතකොට ඕගලන්ට එහෙම කරලා ලේසියෙන්ම කොණ්ඩි සෙක්ෂන් වලට බෙදාගෙන තෙල් ගා ගන්න පුළුවන්. මෙහෙම සෙක්ෂන් බෙදාගෙන ඉතින් තෙල් ගා ගන්න පුළුවන්. පොඩාල පාල සද්දේ ගණන් ගන්න එපා. අද මම පොඩ්ඩක් එළියේ ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. කාලගුණේ නම් අන්තිමයි. හොඳ වැස්සක් එන්න හදන්නේ. මම කොණ්ඩේ තෙල් ගාලා ඉවරලා ඔයගලන්ට එළියේ පෙන්නන්න. වයිනා මේම කොණ්ඩේ අරගන්න ඕනද? දැන් මම මේ පැත්තේ කොණ්ඩේ ගැට ගාගෙන මේ පැත්තේ මේ දැන් තෙල් ගා ගන්න හදන්නේ. මේ බලන්නකො තෙල් ගෑවයින් පස්සේ මේ කොණ්ඩේ දැක්ක වෙනස තෙල් ගෑවා. දැන් මෙහෙම චුම්බාන් එනවා. දැන් මම කොණ්ඩේ මේ පැත්ත පොඩ්ඩක් මසාජ් කරනවා. මම මේ ලං වෙලා කතා කරන්නේ ඔයගලන්ට ඇහෙන්නේ කියලා. පොඩි මසාජ් එකක් දෙන්න. ඔයාලා මෙන්න මේ බේබි අය වෙලද බේබි අය මම ඒ ලයින් එකට ගාගෙන තියෙනවා. දැන් නම් ලාවට වහින්නේ. දැන් මම ගොඩාක් වෙලා ඉන්නේ මේ කොණ්ඩේ තෙල් ගාගෙන. මං ඉන්නේ සාමාන්‍යයෙන් පැය කමාරක් දෙකක් වගේ ඉඳලා නානවා. ඔයගොල්ලන් පීනසේ තියනවා නම් ගොඩක් වෙලාවට රැට තෙල් ගාගෙන ඉන්න එපා. පීනසේ වැඩි වෙනවා. ඒකින්ද ඔයගොල්ලන් පුළුවන් නම් උදේ තෙල් ගාලා දවල් වෙද්දි නාන්න. ඒ අරින්න රෑ එළි වෙනකන් තෙල් ගාගෙන ඉන්න එපා. කොහොමත් පීනසේ හැදෙනවා. දැන් මම පැය දෙකකින් විතර නා ගන්නවා.